පුත්තලන් දිස්ත්‍රික්කයේ අංක 1 වෘත්තීය පුහුණු අධ්‍යාපන ආයතනය වන ඉන්දුනි අධ්‍යාපන ආයතනයේ සිසුලිය දැක්ම 2026 සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ලයිව් ටීවී මාධ්‍ය ජාලය. ඒ වගේම තමයි ඔයාලට දෙයක් කියන්න ඕනි කියලා හිතුණා. අපේ ලයිව් ටීවී Facebook page එක, TikTok account එක වගේම අපේ YouTube channel එක තියෙනවා. subscribe කරන්න, follow කරන්න, share කරන්න අමතක කරන්න එපා. ලයිව්ට දැනෙන්න, හදවතින් බලන්න. ලයිව් ටීවී. වසර 20 ගෙවෙද්දී තමන්ට හයිය දීපු අයව ඇගය කිරීමක් කරන්නට එය අද දවසේ සූදානම් වෙනවා. කේක් නිර්මාණ පාඨමාලාවේ ජයග්‍රහණය ලබාගත් තරඟකාරිනියක් දැන් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ජයග්‍රහණයක් ලබාගත්ත කියන්නේ ඒක ලොකු සතුටක්. මේ සතුටත් එක්කම අපි කතා කරමු ඔබ ගැන. මගේ නම වෙනුරි. මම මුදුකටු ඉඳන් ආවේ. මම 2025 වර්ෂයේ තමයි ලංසගම ඉදුනියා ආයතනයේ මේ පාඨමාලාව කරේ. හොඳයි. ඉතින් ඒ වගේම තමයි අද දවසේ ජයග්‍රහණය ලබාගෙන තියෙනවා සහ අපිට පේන කුසලානයක් ලබාගෙන තියෙනවා. මොකක්ද මේ ජයග්‍රහණය? අපි ඒ ගැන කතා කරමු. ඉදුනියා ආයතනයේ මේ පාඨමාලාව කරද්දී මාත් එක්ක ළමයි 20 දෙනෙක් විතර හිටියා. එයාලා අතරින් 3 වෙනි ස්ථානය හම්බෙයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇත්තටම මට සතුටුයි 3 වෙනි ස්ථානය ලබා ගත්ත එක. හොඳයි. ඉතින් මේ ජයග්‍රහණයේ සතුටත් එක්කම අපි කතා කරමු මොනවද අනාගත බලාපොරොත්තු? මම ඒලව කරන ගමන් තමයි මේ කෝස් එක කරේ. ඇත්තටම ජොබ් එකක් එක කරන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. වෘත්තීය සුදුසුකමක් හැටියට තමයි මේ පාඨමාලාව මම කරේ. හොඳයි. ඉතින් ගොඩක් ස්තුතියි අපිත් සමග කතා බහ කළාට. ඒ වගේම තමයි ඔබේ අනාගත බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එකතු කරනවා. කේක් නිර්මාණ පාඨමාලාවේ ජයග්‍රහණය ලබාගත්ත තවත් අති දක්ෂ තරඟකාරිනියක් දැන් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ ජයග්‍රහණයේ සතුට අපිට ඔයාගේ මූණෙම පේනවා. අපි මුලින්ම ඔබ ගැන කතා කරමු. මම නිලූකා පිවුමාලි ආවේ මාරවිල ඉඳලා. මම ඡායාමිස්ගේ ඉන්දුනියා කේක් ආයතනයට සම්බන්ධ වෙලා දැනට මාස 3යි. ඉතින් මම ඇත්තටම හිතුවේ දෙවෙනි ස්ථානයක් මට මේ අවස්ථාවේ හම්බෙයි කියලා. ගොඩක් සතුටුයි. මේ වෘත්තිය ඉස්සරහටම ගෙනියන්න මම බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මගේ ප්‍රධානම අරමුණ. මේ ඉතින් මම ආරාධනා කරනවා හැමෝටම ඉන්දුනිමිස්ගේ ආයතනයට එන්න. ඇවිල්ලා මේ ජයග්‍රහණය ලබා ගන්න. ඉතින් මට ලොකු අත්දැකීමක් මේක. මට ගොඩාක් සතුටුයි. මං ඇත්තටම මිස්ටර් මේ සුබ පතනවා. ඉතින් මට හම්බෙච්ච ජයග්‍රහණයකට මට කියන්න වචන නැහැ. ඇත්තටම ගොඩක් සතුටුයි. ඉතින් ඔබේ අනාගත බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ලයිව් ටීවී අපි ඔබට සුබ ප්‍රාර්ථනා එකතු කරනවා.
ඉන්දුනි අධ්‍යාපන ආයතනයේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේ ප්‍රදර්ශනයේ තියෙන මේ සෑම ඇඳුමක්ම නිර්මාණය කරලා තියෙන්නේ ඉන්දුනි අධ්‍යාපන ආයතනයේ සිසු දරු දැරියන්ගේ දෑතින්. ඒ වගේම තමයි ඇඳුම් නිර්මාණාංශයේ ජයග්‍රහණය ලබාගත් දක්ෂ තරගකාරිනියක් දැන් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. සවනි සත්සරණි. ඒ වගේම තමයි මේ නිර්මාණය කරලා තියෙන මේ ඔබට දිස්වෙන සෑම ඇඳුමක්ම නිර්මාණය කරලා තියෙන්නේ සවනිගේ දෑතින්මයි. ඉතින් සවනි අපි මුලින්ම ඔයා ගැන කතා කරමු. මගේ නම සවනි තත්සරණි. මම එන්නේ තොඩුවාවේ ඉඳලා. මුලින්ම මට මේ පාඨමාලාව ගැන තාත්තා තමයි මිස් අඳුන්වලා දුන්නේ. දෑති රස්සාවක් කරගන්න කියලා. ඉතින් දිය පැහැදම් කරේත් දෙමව්පියෝ දෙන්න. ඉතින් මේ සේරම ඇඳුම් නිර්මාණය කරේ මගේම දෑති. හොඳයි. ඉතින් අද දවසේ ඔබ ජයග්‍රහණයක් ලබා ගන්න ඕනේ. අපි ජයග්‍රහණය ගැනත් කතා කරමු. ඒ වගේම තමයි අපිට පේනවා කුසලානයක් අතේ තියාගෙන ඉන්න. අපි ඒ ගැනත් කතා කරමු. ඔව් ලැබිච්ච ජයග්‍රහණය ගැන ගොඩක් සතුටුයි. මට ලැබුණේ තෙවැනි ස්ථානය. හොඳයි. ඉතින් ඒ සතුටත් එක්කම අපි කතා කරමු මොනවද අනාගත බලාපොරොත්තු? මගේ අනාගත බලාපොරොත්තුව මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. හොඳයි. ඉතින් බෙහෙවින්ම ස්තුතියි අපත් සමග කතා බහ කළාට. ඒ වගේම තමයි ඔබේ අනාගත බලාපොරොත්තුත් ඒ ආකාරයෙන් විශ්ට වෙන්න කියලා ලයිව් ටීවී අපි ඔබට සුබ ප්‍රාර්ථනා එකතු කරනවා. සිසුලිය දැක්ම 2026 ප්‍රදර්ශනයේ මම මේ වෙලාවේ ඉන්නේ පේස්ට්‍රි ඇන්ඩ් බේකරි අංශයේ. වගේම තමයි දැන් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා පේස්ට්‍රි ඇන්ඩ් බේකරි පාඨමාලාව හදාරපු දක්ෂ තරුණියක්. අපි මුලින්ම ඔබ ගැන කතා කරමු. මගේ නම අමාශී. මං ඉන්නේ වෙන්නප්පුවේ. මම මේ ඉන්දුනි ආයතනයට ආවේ දැන් මාස 3කට කලින්. මට මේක සහයෝගය දුන්නේ ප්‍රදීප් සර්. තාත්තයි අම්මයි දෙන්නම උදව් වුණා. ගොඩක් සතුටුයි ඉතින්. හොඳයි. ඉතින් මේ අපි මේ දකින සියලුම දේවල් නිර්මාණය කරලා තියෙන්නේ ඇගේම දෑතින්. අපි කතා කරමු ඔබේ අනාගත බලාපොරොත්තු ගැන. මේවා හදාරලා ඉතින් චෙෆ් කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තු පේස්ට්‍රි බේකරි පැත්තෙන්. ඒකට තමයි ගොඩක් කැමතියි. හරි. ඉතින් ඔබේ අනාගත බලාපොරොත්තු ඒ ආකාරයෙන් විශ්ට වෙන්න කියලා ලයිව් ටීවී අපිත් ඔබට සුබ ප්‍රාර්ථනා එකතු කරනවා. මේ වෙලාවේ දැන් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා ඉන්දුනි අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපනය ලබාගත් 2024 වර්ෂයේ අධ්‍යාපනය ලබාගත් ආදි ශිෂ්‍යාවක්. ඒ වගේම තමයි ඇය දක්ෂ ව්‍යවසායිකාවක්. ඇගේම ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. අපි මුලින්ම ඔබ ගැන කතා කරමු. ඔව් මගේ නම සෙනුරි. මම ඉන්නේ කටුනේරියේ. මම 2024 තමයි මහම් පාඨමාලාව ආරම්භ කරේ. හොඳයි. 2024 ඉන්දුනි අධ්‍යාපන ආයතනයෙන් මහම් පාඨමාලාවක් තමයි අය ඉගෙනගෙන තියෙන්නේ. දැන් මොනවද කරන්නේ? අපි ඒ ගැනත් කතා කරමු. මම නිවසේ සිටම මගේම කියලා ඔන්ලයින් බිස්නස් එකක් කරගෙන යනවා දැන්. හරි. එතකොට ඉදිරි අනාගත බලාපොරොත්තු මොනවද? අනාගත බලාපොරොත්තුව මගේම කියලා දැන් ව්‍යාපාරයට තව සේවකයෝ බඳවාගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. ඉතින් 2024 වර්ෂයේදී ඉන්දුනි අධ්‍යාපන ආයතනයෙන් මහම් පාඨමාලාව හදාරලා ඒ වගේම තමයි තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒ දැන් දක්ෂ ව්‍යවසායිකාවක් වෙලා ඉන්නවා. ඔබේ අනාගත බලාපොරොත්තු ඒ ආකාරයෙන් මිෂ්ට වෙන්න කියලා ලයිව් ටීවී අපිත් ඔබට සුබ ප්‍රාර්ථනා එකතු කරනවා. ඉන්දුනි අධ්‍යාපන ආයතනය කියලා කියන්නේ වෘත්තීය සුදුසුකම් සාදා දෙනවා විතරක් නෙවෙයි රටට දක්ෂ ව්‍යවසායිකාවන් බිහි කරන ආයතනයක්. ඉතින් ඒකට හොඳම සාධකය තමයි දැන් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා 2017 වසරේ ඉන්දුනි අධ්‍යාපන ආයතනයෙන් මහම් පාඨමාලාව හදාරපු ආදි ශිෂ්‍යාවක්. ඒ වගේම තමයි ඇය මෙවන විට තමන්ගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන දක්ෂ ව්‍යවසායිකාවක්. අපි මුලින්ම ඔබ ගැන කතා කරමු. මම නිලුකා දමයන්ති නාත්තන්නේ ඉන්නේ. මම 2017 තමයි මේ මිස් එක සම්බන්ධ වෙන්නේ තිරරෙදි පාඨමාලාව සඳහා සහ මැහුම් පාඨමාලාව සඳහා. මම ඒ දෙක හැදෑරුවට පස්සේ මම දැනට ගාමට් ෆැක්ටරියක් කරනවා. එය මේනාෂ් ෆැෂන් නමින් පවත්වාගෙන යනවා. හොඳයි. ඉතින් අපි ඔබතුමියගේ අනාගත බලාපොරොත්තු ගැනත් කතා කරමු. මම 2024 නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඉදිරිපත් කරපු පුත්තලම් දිස්ත්‍රික්කයේ හොඳම ව්‍යවසායිකාව හැටියට පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනා ගත්තා. ඉදිරියටත් මම මේ වගේ ඒවා කරමින් තවත් මගේ ව්‍යාපාරය දියුණු කරගනිමින් රැකියා අවස්ථා තව තවත් වැඩි කරමින් රටට සේවයක් කිරීම තමයි මගේ බලාපොරොත්තුව. හොඳයි. ඉතින් 2017 වසරේ ඉන්දුනි අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපනය ලබාගෙන මේ වෙනකොට දක්ෂ ව්‍යවසායිකාවක් බවට පත් වෙලා තියෙනවා අය. අපි ඔබට සුබ ප්‍රාර්ථනා එකතු කරනවා. අද දවසේ ඉතාමත් කාර්යබහුල දවසක්. ඉතින් අපි දකිනවා අද දවසේ බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි මේ කාර්යබහුල මොහොතේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ජයග්‍රාහිකාවන් සමගම වසර 25කට ආසන්න කාලයක් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය පුහුණු උපදේශිකාවක් විදියට කටයුතු කරන ඒ වගේම තමයි ප්‍රවීණ ගුරු උපදේශිකා ඡායා
එරංගේ පෙරේරා මහත්මිය. ඉතින් අද දවසේ සිසුලිය දැක්ම 2026 පැවැත්වුණා. ඒ වගේම තමයි ඉදුනි අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනය ලබන සිසු දරුදැරියන් බොහෝ දෙනෙක් අද දවසේ තමන්ගේ දක්ෂතා සහ කුසලතා එළි දැක්වුවා. ඉතින් දැනට පුත්තලන් දිස්ත්‍රික්කයේ ශාඛා වැඩිම ප්‍රමාණයක් තියෙන ආයතනය තමයි ඔබේ ආයතනය. ඔබේ ආයතනයට අලුතින් කෙනෙක් සම්බන්ධ වෙනවා නම් මොන වගේ පාඨමාලාවන් දොන්ට හදාරන්න පුළුවන්කමක් තියෙනවා? මුලින්ම අද මට ගොඩාක් සතුටු දවසක්. එක් තමයි දැන් වසර 25ක් තිස්සේ අපි පාඨමාලා හදාරනවා. මේ වගේ ප්‍රදර්ශන කෙරෙනවා. අද දවසේ සිසුන් 60ක පිරිසක් පාඨමාලා සහතික ලබාගෙන විසිරගිය උත්සවය අද. ඉතින් වෘත්ති ව්‍යවසායකින් වැඩි ප්‍රමාණයක් බිහි කරන්න අපිට හම්බ වුණා. ඉතින් ඒ වගේ මේගොල්ලෝ ජයග්‍රහණය කරපු පිරිසක් මගේ පිටිපස්සෙ ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම මූලික අඩිතාලම මේ දාගත්තේ. ඉතින් මට හරියම සතුටුයි. මම හිතන්නේ අලුතෙන්ම කෙනෙක්ට අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අපේ පාඨමාලා 18ක් තියෙනවා. ප්‍රධාන විදිහට මැහුම් පුහුණු පාඨමාලාව තියෙනවා. අපි ඒක පුහුණු ඩිප්ලෝමා සහතික ලබා දෙනවා. ඒ වගේම සාරි බ්ලවුස්, වෙඩින් නැඳුම්, ලදරු ඇඳුම් ඒ විදිහට කැටගරි ගොඩක් යටතේ අපේ පාඨමාලා සිද්ධ වෙනවා. ඊට අමතරව කේක් පාඨමාලාව ගත්තොත් මූලික කේක් පාඨමාලාව, කේක් ආකෘති පාඨමාලාව, අයිසින් මල් පාඨමාලාව වගේ කේක් පන්ෂේනුත් එම අපේ පාඨමාලා පැවැත්වෙනවා. ඒ වගේම පේස්ට්‍රි බේකරි, කුකරි පාඨමාලා යටතේ අපේ කෙරෙනවා චයිනීස් කුකරි, ඉන්දියන් ෆුඩ්ස්, ඒ වගේම ෂෝටිස් වර්ග, ඒ වගේ කුකරි පාඨමාලාව ඇතුළෙත් පාඨමාලා කීපයක් හදාරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ආයතනයේ තියෙන විශේෂත්වය තමයි ඔබට කැමති කොටස තෝරගෙන ඔබ ආස කරන කොටස පේස්ට්‍රි බේකරි නම් පේස්ට්‍රි බේකරි ඉගෙන ගන්න පුළුවන්. ඔබ ආස කොටස චයිනීස් කෑම නම් චයිනීස් කුකරි ඉගෙන ගන්න පුළුවන්. මැහුම් පමණක් නම් මැහුම් විතරක් ඉගෙන ගන්න පුළුවන්. සාර්ය වෙනත් පාඨමාලා හදාරලා එයාලට ඒක කරගන්න බැරුව ගියා නම් සාරි බ්ලවුස් විතරක් කරගන්නත් පුළුවන්. ඒ විදිහට අපේ පාඨමාලා කීපයක්ම තියෙනවා. ඒ වගේම බතික් පාඨමාලාව, සපත්තු පාඨමාලාව, හඳුන් කූරු, විසිතුරු ඉටිපන්දම්, මල් සැරසිලි ඒ සියලුම පාඨමාලා අපේ ආයතනයෙන් කෙරෙනවා. ඔන්න ඉතින් ඔබට සුභාරංචියක් තියෙනවා. පාඨමාලාවන් බොහෝමයක් තියෙනවා ඉදුනි අධ්‍යාපන ආයතනයේ. කාන්තා පිරිමි ભેදයකින් තොරව ඔබට පුළුවන්කමක් තියෙනවා මේ පාඨමාලාවන් හදාරන්න. ඒ වගේම තමයි මම කලින් ඔබට කිව්වා පුත්තලම් දිස්ත්‍රික්කයේ ශාඛා වැඩි ප්‍රමාණයක් තියෙන ආයතනය තමයි ඉදුනි අධ්‍යාපන ආයතනය කියලා කියන්නේ. ඒ නිසා අපි කතා කරමු මේ ශාඛාවන් පිළිබඳව. අපේ ප්‍රධාන ශාඛාව තියෙන ලන්සිගම ඉන්දුනීක. ඊට අමතරව විජේ කටුපත සනස කාර්යාලයේ වෙන්නප්පුව සිසුරුවන හලාවත නෙද්දිනු ආයතනය, නත්තන්ඩිය ප්‍රතිභා ආයතනය, තොඩුවාව දිවර කාර්යාලය, ඒ වගේ මධ්‍යස්ථාන 6කදී අපේ පාඨමාලා පැවැත්වෙනවා. ඒක සාමාන්‍යයෙන් මීටර 30-40 වගේ ගැප් එකක් ඇතුලේ තමයි මේ පාඨමාලා කියන්නේ සෙන්ටර්ස් අතර දුර තියෙන්නේ. ඉතින් දුර කෙනෙක්ට හරි පාඨමාලා හදාරන්න පුළුවන්. පුත්තලම් දිස්ත්‍රික්කයේ පුරාම කවර් වෙන විදිහට තමයි අපේ මධ්‍යස්ථාන අපි පිටවලා තියෙන්නේ. හොඳයි. ඉතින් වසර ගණනාවකම පළපුරුද්දක් සහිත ගුරු උපදේශකවරියක් විදියට මම කැමතියි ඔබතුමියගෙන් අවසාන වශයෙන් දැනගන්න ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට මොන වගේ උපදේශයක් ඔබතුමියට දෙන්න තියෙන්නේ? ඇත්තටම ගොඩක් වෙලාවට මිනිස්සු කියන්නේ අපිට රස්සාවක් නැහැයි කියන තැනනේ. මගේ පෞද්ගලික අදහස තමයි රස්සාවක් නැහැ නෙමේ සුසුකම් නැහැයි කියන එක. ඉතින් අපි කාන්තාව හෝ පිරිමි අපි වෘත්තීය සුසුකමක් හදාගන්නවා කියන්නේ අපිට ඒක තමයි රැකියාව වෙන්නේ. අපි තව කෙනෙක්ගේ යටතේ රැකියාවක් කරනවට වඩා අපේ ස්වාධීන රැකියාවකින් අපිට ඕනේ කියන දේ ඉලක්කවලට යන්න මම හිතන්නේ පුළුවන් වෙනවා. මමත් එහෙම ගියපු කෙනෙක්. මගේ ආසාවට මම ඇත්තටම මහන්න පටන් ගත්තේ. ඉතින් ඒ පටන් අරගෙන අවසානයේ මම ගොඩක් දේවල් කුලියඳුම් මහලා එකතු කරගත්ත ජීවිතේට. ඊට පස්සේ මට හිතුණා මේක තව කෙනෙක්ට දෙන්න ඕනේ කියන සිතුවිල්ල. අන්නේ සිතුවිල්ල ඔස්සේ පටන් ගත්ත ගමන තමයි මේ. ඉතින් මම අවුරුදු 21ක් පුරාවට ඒජොපිස් වලගේ ප්‍රාදේශීය සභා රජයේ සියලුම ආයතනවලගේ පුහුණු උපදේශිකාවක් විදිහට වැඩ කරනකොට මට දැනුණු දේ තමයි මම දන්න දේ කියලා දුන්නාම ඒගොල්ලන් දේවල් කරගන්නවා කියන එක. ඇත්තටම මම තරුණ දරුවන්ට කියනවා අපේ ආයතනෙම විතරන්නේ මේ ගොඩාක් වෘත්තීය පුහුණු ආයතන තියෙනවා දැන්. ඉතින් ඒ ඕනම වෘත්තීය පුහුණු ආයතනයකින් ඔබගේ ජීවිතයට යමක් එකතු කරගන්න කියලා. මොකද මේ අපි මොන තරම් දේවල් හම්බ කරත් අපේ ඒ දැනුම අපිට නැති කරගන්න බෑ.
ඉතින් මොන ව්‍යසනයකදී අපේ දේපල මොන තරම් හානි වුණත් අපිට නැවත නැගිටින්න තියෙන එකම ශක්තිය තමයි අපේ දැනුම. ඉතින් අපිට වෘත්තිකයෙක් විදිහට නැගිටින්න පුළුවන් නම් අපේ ව්‍යාපාරය බිඳ වැටුණත් අපි ගාව දැනුම තියෙනවා නම් අපිට පුළුවන් නැවත ගොඩ නැගෙන්න. ඉතින් මම තරුණ දරුවන්ට ආරාධනාවක් කරනවා. කොහෙන් හරි තැනකින් වෘත්තීය පුහුණුවක් ලබා ගන්න අඩුම ගානේ තමන්ගේ දේ තමන්ට කරගන්නවත් ඉගෙන ගන්න. පිටට යන මුදල ගෙදර ඉතුරු කරගන්න. හොඳයි. ඉතින් ඔබතුමියත් ජීවිතේ දිනපු පිරිය ව්‍යවසායිකාවක්. ඔබතුමියගේ සහ ඉදුනි අධ්‍යාපන ආයතනයේ සියලුම බලාපොරොත්තු ආකාරයෙන් විශ්ත වෙන්න කියලා ලයිව් ටීවී අපිත් සුබ ප්‍රාර්ථනා එකතු කරනවා. ඉතින් පුත්තලන් දිස්ත්‍රික්කයේ අවඩ සිටින සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කළ කෙනෙක් නම් ඔයා ඒ වගේම තමයි වෘත්තීය පුහුණු ආයතනයකින් වෘත්තීය සුදුසුකම් සාදා ගන්න කැමැත්තෙන් සිටින කෙනෙක් නම් ඔයාට පුළුවන්කමක් තියෙනවා ඉන්දුනි අධ්‍යාපන ආයතනය හා සම්බන්ධ වන්න. ඒ වගේම තමයි 077 915 15 27 කියන දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දීලා ඔයාට පුළුවන්කමක් තියෙනවා මේ හා සම්බන්ධ වෙන්න වගේම වැඩිදුර තොරතුරු ලබා ගන්න. ඉතින් තවත් ලස්සන දවසක ලස්සන හදවත් සමග ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් ස්ටයිල් අප් වැඩසටහනින් අදට අපි ඔබෙන් සමුගන්නවා. ලයිව්ට දැනෙන්න හදවතින් බලන්න. ලයිව් ටීවී